එකම එක බොරුවකින් රටක සංස්කෘතියම වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද? ඔව්. තාක්ෂණයෙන් ලොව ඉහළින්ම ඉන්න ජපානයේ මිනිස්සු අදටත් නත්තල් දාට පැය ගණන් පෝලිම් ගහන්නේ ඒ පුංචි බොරුව නිසායි. ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් අද ජපාන් දරුවෝ හිතන්නේ නත්තල් සීයා කියන්නේ KFC එකේ ඉන්න කර්නල් සෑන්ඩර්ස් කියලා. සාමාන්‍යයෙන් නත්තල කිව්වම අපේ මතකයට එන්නේ ලස්සන නත්තල් ගහක්, කේක් කෑල්ලක් වගේ දේවල්. බටහිර රටවල ප්‍රධාන කෑම වෙන්නේ කළු කුම්මස්. එහෙමත් නැත්නම් ටර්කි. හැබැයි ජපානයේ මේ හැමදේම වෙනස්. ඔවුන්ගේ නත්තල් මේසේ රජ කරන්නේ KFC ෆ්‍රයිඩ් චිකන්. ඇත්තටම ක්‍රිස්තියානි රටක් නොවන ජපානය කොහොමද ඇමරිකානු ෆාස්ට් ෆුඩ් එකක් Tamanගේ ජාතික නත්තල් සම්ප්‍රදාය කරගත්තේ? මේ කතාව පටන් ගන්නේ 1970 වසරේදී. ජපානයේ පළමු KFC ශාඛාව නගෝයා නුවර විවෘත වුණත් ජපාන් මිනිස්සු මේ අලුත් කෑම කන්න කැමති වුණේ නැහැ. සමහරු කර්නල් සෑන්ඩර්ස්ගේ රූපය දැකලා බය වුණා. තවත් සමහරු හිතුවේ මේක කරනවාමි සාප්පුවක් කියලා. මේ නිසා ශාඛා කළමනාකරු ටකේෂි ඔකාවාරා හිටියේ ලොකු පීඩනයක. නමුත් දවසක් ඔහුට අහම්බෙන් ඇසුණු කතාවක් මේ ඉරණම වෙනස් කළා. ජපානයේ ටර්කි මස් නැති නිසා දුක් වුණු විදේශිකයන් පිරිසක් ගැන ඇසුණු ඔකාවාරාට අපූර්ව අදහසක් ආවා. ඇයි අපිට බැරි ටර්කි වෙනුවට චිකන් විකුණන්න? මෙතනදි තමයි ඔහු ඒ ඓතිහාසික බොරුව ගෙතුවේ. ඔහු කර්නල් සෑන්ඩර්ස්ගේ පිළිරුවට නත්තල් සීයාගේ අඳුම් මැන්දුවා. ඊට පස්සේ මුළු ජපානයේටම ප්‍රචාරය කළා ඇමරිකාවේ මිනිස්සු නත්තලට කන්නේ ෆ්‍රයිඩ් චිකන් කියලා. අන්තර්ජාලයේ නැති ඒ කාලේ ජපාන් මිනිස්සු මේක ඇත්ත කියලා විශ්වාස කළා. රූපවාහිනී සාකච්ඡාවකදී පවා ඔහු ඊටාම විශ්වාසයෙන් මේ බොරුව තහවුරු කළා. ප්‍රතිඵලය වුණේ 1974 වෙද්දී කෙන්ටකි ෆොර් ක්‍රිස්මස් කියලා තේමාව ජපානයේ පුරාම ලැබුගින්නක් වගේ පැතිරී යාමයි. අද වෙද්දී ජපානයේ KFC ආයතනය Tamanගේ වසරේ ආදායමෙන් වැඩිම කොටසක් උපයන්නේ මේ නත්තල් සතියේදී. ඒක සාමාන්‍ය දින වගේ 10 ගුණයක්. අදටත් නත්තල් දාට KFC බකට් එකක් ගන්න නම් ඔබ මාස කිහිපයකට කලින් ඇනෝම් කරන්න ඕන. ගමරු කල්පනාකාරී ස්වරයකින් ටකේෂි ඔකාවාරා එදා කියපු ඒ පුංචි බොරුව අද වෙද්දී නිර්මාණය කරන ලද සම්ප්‍රදායක් බවට පත් වෙලා. ව්‍යාපාරික ලෝකයේ කොයිතරම් දුරට මිනිස් සංස්කෘතිය පාලනය කරනවා කියන්න මේක හොඳම උදාහරණයක්. ඉතින් හිතන්න අපේ රටේ කෑම මේසයත් මේ වගේ කවදා හරි විදේශීය සමාගමක් විසින් වෙනස් කරයිද? මේ වගේ තවත් රසවත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.